ආයුබෝවන්. අද ක්‍රිස්තු වර්ෂ 2025ක් වූ ඔක්තෝබර් මාස 23 වනදා බ්‍රහස්පතින්දා ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගනයේ S.G. බීක් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාතෘකාව හුදකලාව වැළඳ ගැනීම. දිනට නියමිත බයිබල් කොටස පළවන සාමුවෙල් 17 වන පරිච්ඡේදයේ 32 වන පදයේ සිට 47 වන පදය දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය සමිඳුනි ඔබ නොනස්නා පෙම් කඳ අහස දක්වා නගී. ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි. ඔබේ දැහැමිකම උස් කඳු වැටි හා සමානය. ඔබේ විනිශ්චයෝ මහ සයුරමින් ගැඹුරුය. සමිඳුනි ඔබ මිනිසාද මුර්ගයාද රක්ෂා කරන සේක. ගීතාවලිය 36 වන ගීතිකාවේ 5-6 පද. අප නිවසට බල්ලකු ගෙන ඒම මැනවයි අපි කල්පනා කරමින් සිටින විට නිවසට ගෙන යන බලු පැටවා රැක බලා ගන්නා බවට මාගේ දරුවෝ මට පොරොන්දු වුණා. බොහෝ දෙමව්පියන් කරන්නාක් මෙන් මමත් ඔවුන්ව විශ්වාස කළා. කෙසේ වුවත් ඔට්ලි බලු පැටවාව දවසට දෙවරක් මම අපේ ගොවිපලේ තනබිම්හි ඇවිද්දෙව්වා. මගේ සාමාන්‍ය කාල සටහනට මේ බාධාවක් වුණ නිසා සිතේ යම් කනස්සල්ලක් මා තුළ ඇති වුණා. එමෙන්ම මේ වගකීම සම්පූර්ණයෙන්ම තනිව මට දරන්නට සිදු වී තිබුණා. බොහෝ දිනවල තද සුළං මගේ මුහුණ පිස දමා හමන අතර අප ගමන් කළ මාවතද එතරම් සුව පහසු එකක් වුණේ නැහැ. සමහර විට මා පැළඳ සිටි හිස් වැසුම නිසා මට අහස හෝ කුරුල්ලන් දැක ගන්නත් නොහැකි වුණා. එහෙත් සොබාදහම සමග තනිව මා සිටින ඒ මොහොත මට ඇති කළ බලපෑම මා විස්මිත කළා. මම එතනදී දෙවියන් වහන්සේ හමු වුණා. දාවිත් රජු ළමා කාලය ගත කළේ බැටළුවන්ට තනකාමින් තනපිට්ටනිවල. විශාල වශයෙන් පැතුරුණු අහස යට රළු කඳ පැටි මැද්දේ දිගු වේලාවක් ගත කරනකොට ඔහුට පැමිණි සිතුවිලි හා ඔහුගේ ගැඹුරු ප්‍රශ්න දෙවියන් වහන්සේ හා ඔහු අතර සම්බන්ධතාවය හැඩගැන්වුවායි මට සිතෙනවා. මෙම අත්දැකීම සහ හැඩගැන්වීම ඔහුගේ මුළු ජීවිතයටම බලපෑමක් ඇති කළා. මම ඕට්ලි සමග මාස 12ක් පමණ තනබිමේ ඇවිදින්නට ගියා. පසුව එළමුණු කාලයේදී මගේ දිවි මග අලුත් මාවතකට හැරුණා. මෙය මා පුරෝකථනය කළ දෙයක් නොවුනත් මාලද ආත්මික වර්ධනය මා මවිතයට පත් කළා. මේ අලුත් තත්ත්වයට දෙවියන් වහන්සේ මා සූදානම් කරමින් සිටියා. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණනි, ඔබගේ හඬ අපට ඇසෙන නිශ්චල ස්ථාන සොයා යන්නට අපට උපකාර කළ මැනව. අපට කතා කිරීම ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්. දවසේ සිතුවිල්ල අද දෙවියන් වහන්සේ හා නිශ්චලව ගත කරන්නට මොහොතක් මට සොයාගත හැක්කේ කොතැන්හිද? යාඥා යොමුව දෙවියන් වහන්සේ සමග වන නිශ්චලත්වය වැළඳ ගැනීමට. ඔබට ජේසු පිහිට.